කොහොමද හැමෝම සතුටින් ඇති කියලා හිතනවා. මගේ YouTube වැඩසටහන් මග හරින්න නැතුව බලන ඔයා අද බලාපොරොත්තුවෙන් ඉන්නේ narcissistic personality disorder එකක් තියෙන. එහෙමත් නැත්නම් narcissistic ගති පැවතුම් තියෙන පාර්ට්නර් කෙනෙක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන වැඩසටහන බලන්න. මුලින්ම මට සමා වෙන්න මම මේ වැඩසටහන පොඩ්ඩක් ඉදිරියට ගෙනියන්න හිතුවා. අපි මේ ඉන්නේ 2025 අවුරුද්දේ අන්තිම දවස් කීපේ. මම මේ වැඩසටහන අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නේ 2025 දෙසැම්බර් 31 වෙනිදා නිසා ඔයා මේක බලන ඔයා ඉන්නේ 2025 අවුරුද්දේ අන්තිම දවසේ වෙන්න පුළුවන්. කැමති නැද්ද අලුත් අවුරුද්ද අලුත් විදිහකට පටන් ගන්න? මෙච්චර කල් හිතේ තිබ්බ හීන බලාපොරොත්තු අරමුණු හීනයක් වෙලාම අමතක වෙලා යන්න දෙන්නේ නැතුව ඒ දේවල් ඉෂ්ට කරගන්න ආස නැද්ද අලුත් අවුරුද්දේ? එහෙනම් අපි 2026 අලුත් අවුරුද්ද අලුත් විදිහකට ආරම්භ කරමු. ඉතින් අලුත් අවුරුද්දේ මාව අලුතින්ම බලන කෙනෙක් නම් ඔයා මුලින්ම ගිහින් subscribe කරලා ඉන්න. මොකද ඔයාට මේක වැදගත් වෙන්න පුළුවන්. මම කතා කරන්නේ ඔයාගේ මනසේ තියෙන ශක්තිය පාවිච්චි කරලා කොහොමද ඔයාගේ අරමුණු හීන ජයග්‍රහණය කරගන්නේ. ඒ වගේම ඔයා අවට ඉන්න negative vibration එකක් තියෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඔයාගේ මනස ඇතුලේ positive vibration එකක් ඇති කරගෙන ඔයාගේ හීන අරමුණු ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා තමයි මම මේ YouTube වැඩසටහනින් කතා කරන්නේ. ඒ නිසා මාව subscribe කරගෙනම අපි බලමු 2026 අවුරුද්ද ඔයාගේ හොඳම අවුරුද්ද කරගන්නේ කොහොමද කියලා. සමහර විට 2025 කියන්නේ ඔයාව ආර්ථිකව, මානසිකව, ශාරීරිකව පල්ලෙහාටම ඇදලා දාපු අවුරුද්දක් වෙන්න පුළුවන්. සමස්තයක් විදිහටත් අපේ රට 2025 අවසාන මාස කිහිපේ කරදරකාරී තත්ත්වයන්ට මුහුණ දුන්නා. මේ හැමදේම නැති වුණත් 2026 අවුරුද්ද ඔයාගේ හීන අරමුණු බලාපොරොත්තු දිනවන අවුරුද්ද කරගන්න පුළුවන් වෙන්නේ ඔයාටමයි. හොඳටම කල්පනා කරලා බලන්න හැම අවුරුද්දක් අවසානයේම ඔයා ප්‍රශ්න වලට මිරිකිලා හිටියනම් ආර්ථිකමය වශයෙන්, ශාරීරිකමය වශයෙන්, මානසික වශයෙන් ගැටලුකාරී තත්ත්වයන්ට ඔයා මුහුණ දීලා හිටියනම් ඔයා හිතනව නේද අවුරුද්ද අන්තිම දවසේ ලබන අවුරුද්ද නම් මම මේ හැම දෙයක්ම ජයග්‍රහණය කරගන්නවා. මානසික නිදහස නැති කෙනෙක් නම් ඔයා හිතනවා මානසික නිදහස අයිති කරගන්නවා, අත්පත් කරගන්නවා. ආර්ථික නිදහස නැති වෙච්ච කෙනෙක්, ආර්ථිකමය වශයෙන් කඩාගෙන වැටිච්ච කෙනෙක් නම් ඔයා හිතනවා ලබන අවුරුද්ද මගේ හොඳම අවුරුද්ද, ලබන අවුරුද්දේ මම ආර්ථිකමය ජයග්‍රහණයක් අත් කරගන්නවා. ආර්ථිකමය වශයෙන් මම පොහොසත් පුජ්‍යලයක් වෙනවා කියලා ඔයා අවුරුද්ද හැම අවුරුද්දක් අවසානයේදීම ඔයා අලුත් බලාපොරොත්තුවක් අලුත් හීනයක් ඇති කරගන්න ඇති. හැබැයි ඊළඟ අවුරුද්දත් ඔයා ඒ විදිහටම නම් ගත කරේ ඔයා පහුගිය අවුරුද්දෙන් පාඩමක් ඉගෙනගෙන නැහැ. පළවෙනි කාරණාව තමයි අවුරුද්දක් අවසන් කරලා අලුත් අවුරුද්දක් ලබද්දී පරණ වසරේ දිහා ආපහු හැරිලා බලන එක. ඔයාගේ ජීවිතයට, ඔයාගේ මානසික, ආර්ථික, ශාරීරික ජීවිතයට හානියක් වෙන දේවල් ඔයා පහුගිය අවුරුද්ද තුල කරලා තියෙනවා නම් ඒ දේවල් ලබන අවුරුද්දට පාඩමක් විදියට නොකර ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයා නොකරපු හොඳ දේවල් තියෙනවා නම් ඉතුරු කරන දෙයක් වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ ශාරීරික ගැටලු වලට තියෙන ව්‍යායාම වෙන්න පුළුවන්, ඇවිදින දෙයක් වෙන්න පුළුවන්, ආහාරයට ගන්න හොඳ කෑමක් වෙන්න පුළුවන්. මේ වගේ හොඳ දේවල් ඔයා නොකර ඉඳලා තියෙනවා නම් ගිය අවුරුද්දේ අපිට පාඩමක් විදිහට ගන්න පුළුවන් ලබන අවුරුද්දට ඔයාගේ ජීවිතේට හොඳ දෙයක් එකතු කරගන්න. දෙවෙනි වැදගත් කාරණාව 2026 අවුරුද්ද ඔයාගේ ජීවිතේ ජයග්‍රාහීම අවුරුද්ද කරගන්න අවශ්‍ය නම් මම මේ කියන දේවල් තුන ඔයා මේ මොහොතේම අතහරින්න ඕනේ. පළවෙනි එක self doubt එක. ඔයා ගැන තියෙන සැකය මුලින්ම අතහරින්න. ඔයාට බෑ, ඔයාට නැහැ, ඔයාට කිසිම හැකියාවක් නැහැ කියලා හිතන එක මුලින්ම අතහැරලා ඔයා ගැන විශ්වාසයක් ඇති කරගන්න. අනිත් එක toxic මිනිස්සු. විස සහිත මිනිස්සු මුලින්ම ඔයාගේ ජීවිතයෙන් අයින් කරන්න. විස සහිත මිනිස්සුත් එක්ක ඔයා නිතරම ගනුදෙනු කරන්න ඔයාගේ ජීවිතයට එකතු වෙන්නේ නෙගටිව් ভাইබ්‍රේෂන් එකක් විතරයි. ඒක නිසා දෙවනියට අතහරින්න ඕන දේ තමයි විස සහිත මිනිස්සු. විස සහිත මිනිස්සුන් ඔයාගේ ජීවිතයෙන් ඈත් කරන්න දෙපාරක් හිතන්න එපා. විස සහිත මිනිස්සුන් ඔයාගේ ජීවිතෙන් ඈත් කරාම ඔයාගේ ජීවිතේ හිතා ගන්නවත් බැරි තරම් විදියට වෙනස් වෙනවා. තුන්වෙනි වැදගත් කාරණය වැඩ කල් දැමීම. සාමාන්‍යයෙන් අපි අද නෙමෙයි හෙට තමයි හොඳම දවස කියලා හිතන්නේ. නෑ. හෙට නෙමෙයි අද තමයි හොඳම දවස. ඔයාට මොනවම හරි වැඩක් කරන්න තියනම් ඔයාගේ වෘත්තිමය පැත්තෙන් වෙන්න පුළුවන්, ඔයාගේ ජයග්‍රහණ වලට, අරමුණු වලට, හීන වලට යන කිසිම වැඩක් හෙට දවසට කල් දාන්න එපා. අද දවසේම කරලා ඉවර කරන්න. අනිත් වැදගත්ම කාරණාව අවුරුද්දක් කියන්නේ ඉලක්කමක් විතරයි. ඔයා තීරණය කරන්න 2025 අවුරුද්ද වගේම 2026ත් ගෙවනවද? එහෙම නැත්නම් 2026 අවුරුද්දේ තියෙන මාස, සති, දින,
විනාඩි තප්පර වලට ඔයා වටිනාකමක් දෙනවද කියලා. ඔයා 20යි 25යි අවුරුද්දේ හැසිරිච්ච විදිහට නම් 20යි 26 අවුරුද්දක් ගෙවන්නේ. ඔයා හිතන විදිය, ඔයාගේ මයින්ඩ් සෙට් එක, ඔයාගේ හැසිරීම්, ඔයාගේ හැබිට්ස්, ඔයාගේ පුරුදු ඔයා වෙනස් කරගන්නේ නැතුව නම් 20යි 26 අවුරුද්දට යන්නේ 20යි 26 අවුරුද්ද කියන්නේත් 20යි 25 අවුරුද්ද වගේම එකක් තමයි. ඔයා හිතන විදිහෙන් තමයි ඔයාගේ අවුරුද්ද වෙනස් වෙන්නේ. ඉතින් 20යි 25 මාව බලන ඔයාට 20යි 26 අවුරුද්ද ඔයාගේ ජීවිතේ දිනන අවුරුද්ද කරගන්න ඕන නම්. එහෙමත් නැත්නම් ඔයාගේ ජයග්‍රාහීම අවුරුද්ද 20යි 26 වෙන්න අවශ්‍ය නම් 20යි 25 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ඔයාගේ ජීවිතේට අරමුණක් බලාපොරොත්තුවක් හීනයක් ඔයා හදාගන්න ඕනේ. 20යි 26 අවුරුද්ද අවසාන වෙද්දි මම මේ දේවල් කරනවා. ඔයාට විදේශගත වෙන්න අවශ්‍යයිද? ඔයාට විභාගයක් පාස් වෙන්න ඕනද? ඔයාට මෙච්චර මුදලක ආදායම් මාර්ගයක් ගන්න වෘත්තියක් කරන්න අවශ්‍යයිද? රැකියාවක් කරන්න අවශ්‍යයිද? ව්‍යාපාරයක් කරන්න අවශ්‍යයිද? ඔයා මේ තරම් මුදලක් වසර අවසානයේ ඉතුරු කරනවද? මෙන්න මේ තැන් වලට ඔයා මේ අවුරුද්ද ඇතුළත යනවද? ඔයා මේ දේවල් ඇචීව් කරගන්නවද කියන එක ඔයා තීරණය කරන්න ඕනේ. අවුරුද්ද අවසානයේ වෙනකොට මගේ ජීවිතයේදී මොකද්ද වෙන්නේ කියන අරමුණ ප්‍රබල අරමුණක් හීනයක් බලාපොරොත්තුවක්. ඔයාගේ ජීවිතයට දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට 2025 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ඒ අරමුණ තියාගන්න. අරමුණක් හදාගන්න. දැන් තමයි හොඳම පොයින්ට් එක. ඔයා මගෙන් අහවි අරමුණක් බලාපොරොත්තුවක් හිතේ තියාගත්ත ගමන් අපිට ඒක අවුරුද්ද අවසානයේ වෙද්දි ජයග්‍රහණය කරන්න පුළුවන්ද? ඔව්. ඔයා ඒ මත ක්‍රියා කරනවා නම්, ඔයා වැඩ කරනවා නම් ඔයාගේ අරමුණ හීන වෙනුවෙන් ඒක ජයග්‍රහණය කරන්න පුළුවන්. මම මේ ඔයාට කියන්න යන්නේ ඒ ජයග්‍රහණය ඉක්මන් කරන්න ඔයාගේ මයින්ඩ් එකෙන් දෙන සපෝට් එක ගැන. ඔයා දකින්න ඇති මම මේ වැඩසටහන පටන් ගන්න කලින් ඉඳන්ම මෙතන පොඩි ස්ටේෂනරි ටිකක් තිබුණා. මේ ස්ටේෂනරිත් එක්ක කොහොමද ඔයාගේ අරමුණ හීනේ දිනන්නේ කියලා මම අලුත් වැඩසටහනකින් සම්පූර්ණ වැඩසටහනක් අරගෙන එන්න පොරොන්දු වෙනවා. නමුත් සරලව කියන්නම් අවුරුද්ද අවසානයේ නිසා කොහොමද අපි මේ ස්ටේෂනරි යූස් කරන්නේ කියලා. මේ වගේ බුක් එකක් තියාගන්න. මේ පේන්ටින් බුක් එකක්. පේන්ට් කරන්න පුළුවන් බුක් එකක්. මේ පේන්ට් කරන්න බුක් එකක් ඔයාට වැදගත් වෙන්නේ ඔයාගේ ජීවිතයේ ගෙවද්දී එක් මානසික හැලහැප්පීම් වලට ඔයා මුහුණ දෙන්න වෙනවා. ස්ට්‍රෙස් එක එන්න පුළුවන්. සාමාන්‍යයෙන් කාර්යබහුල ජීවිතයක එදිනදා ආතතිය කියන්නේ සාමාන්‍ය දෙයක්. ඔයාට එදිනදා දැනෙන ස්ට්‍රෙස් එක කළමනාකරණය කරගන්න මේ පොත ඔයාට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. පොතත් එක්ක පාට පැන්සල් ටිකක්, පැටික්නම් ටිකක් ළඟින් තියාගත්තම ස්ට්‍රෙස් එක තදින්ම දැනුණු වෙලාවක මේ වගේ පොතක් අරගෙන ලස්සන චිත්‍රයක් පාට කරලා බලන්න ඔයාගේ ස්ට්‍රෙස් එක ඔයාට කන්ට්‍රෝල් කරන්න, පාලනය කරන්න ඒක උදව් වෙනවා. ඒක ඔයාගේ අරමුණු හීන දිනන්න නෙමෙයි. ඔයාගේ මනසට පීඩාවක් දැනෙන වෙලාවේදී ඔයාට සහනයක් වෙන්න වගාව තියාගන්න. වැදගත්ම පොත තමයි මේක. මම මේ පොතුත් එක්ක කරන ගනුදෙනුව ගැන අලුත් වැඩසටහනක් කරනවා. මේ පොත මම වෙන දවසක පෙන්නන්නම්. මේ තමයි මම 2025 අවුරුද්දේ පාවිච්චි කරපු පොත. මේ වගේ පොතක් තියාගන්න මං අර ඔයාට කලින් කියපු බලාපොරොත්තු හීන ලියාගන්න. පාට පැන්සල් ටිකක්, පාට පෑන් ටිකක් තියාගත්තම අපේ ජීවිතේ නිකන් තනි පෑනකින් එකම පෑනකින් ලියනවට වැඩිය පාට පෑනකින් ලිව්වම හරි ලස්සනයි. ඒක නිසා මේ වගේ පොතක් අරගෙන ඒ පොතේ තමන් කැමති පාට පොතක් ගන්න. ඒ පොතේ ඔයාගේ අරමුණ හීනේ ලස්සනට ලියන්න. 20යි 26 අවුරුද්ද අවසාන වෙද්දී මම මේ හීනේ ජයග්‍රහණය කරනවා. මේ පොත ඇතුලේ මම ලියලා තියෙනවා මම YouTube එකක් පටන් ගන්නවා 20යි 25 අවුරුද්ද කියලා. ඒ වගේ මම 20යි 25 අවුරුද්ද YouTube එක පටන් අරන් තියෙනවා. මේක ලිව්වේ 20යි 24 අවුරුද්දේ අන්තිම තමයි මම ලියන්න පටන් ගත්තේ. මම මේකේ තියෙන දේවල් ගොඩක් දේවල් ඇචීව් කරගෙන තියෙනවා. ඒක නිසා මේ වගේ පොතක් අරගෙන ඔයාගේ බලාපොරොත්තු අරමුණු හීන හැම දෙයක්ම මේක ලියන්න. ඔයාගේ අරමුණු බලාපොරොත්තු ලියන්න විතරක් නෙමෙයි. මේක ස්තුතිවන්ත වීම කරන්නත් ඔයාට gratitude book එකක් විදිහටත් මේ පොත පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ අරමුණු හීන එකින් එක ඉෂ්ට වෙද්දී ඒකට මාර්ග විවර වෙද්දී ඒ හැම දෙයකටම ස්තුති කරන්න. දවස වෙනුවෙන් ස්තුති කරන්න. දවස ආරම්භ කරද්දී ඔයාට ස්තුතිවන්ත වීම මේ පොතේ ලියන්න පුළුවන්. අරමුණු හීන ජයග්‍රහණය කරද්දී කරමින් යනකොට එක පාරටම ආගේ හීන අරමුණු දිනන්නේ නැහැ. ඒකට ක්‍රමානුකූලවනේ පාර විවර වෙන්නේ. ඒ විවර වෙන හැම අවස්ථාවකදීම ස්තුතිවන්ත වෙලා ලියන්න. වසර අවසානයේදී ඔයාට මේ පොතේ පිටු පෙරලලා බලද්දී ඔයාටම බලා ගන්න පුළුවන් ඔයාගේ මනස කොච්චර උදව් කරලාද ඔයාගේ හීන අරමුණු ජයග්‍රහණය කරගන්න. ඉතින් අවුරුද්දක් වෙනස් කරගන්න පුළුවන් ඔයා හිතන විදිය වෙනස් කරොත්, ඔයාගේ ක්‍රියාවන් වෙනස් කරොත්, ඔයාගේ හැසිරීම වෙනස් කරොත්. ඔයා වෙනස් වෙන්නේ නැතුව එකම විදියට නම් ඉන්නේ
20යි 25 වගේම තමයි 20යි 26ත්. 20යි 26 අවුරුද්ද නිකම්ම වෙනස් වෙන්නේ නැහැ. ඔයාට ඒක වෙනස් අවුරුද්දක් කරගන්න ඕන නම් මෙච්චර කාලයක් ගත කරපු අවුරුද්දුත් එක්ක බලද්දි වෙනස් අවුරුද්දක් කරගන්න ඕන නම් ඔයාගේ ජයග්‍රාහී වසර කරගන්න ඕන නම් ඔයා වෙනස් විදියකට හිතන්න ඕනේ. ඔයා තීරණයකට එන්න ඕනේ. ඔයා වෙනස් විදියකට හිතලා ඔයා හිතන විදිය වෙනස් කරලා ඔයා ඒ මත ක්‍රියා කරලා මේ අවුරුද්ද මගේ ජයග්‍රාහී අවුරුද්ද කරගන්නවා කියලා ඔයා තීරණයකට එන්න ඕනේ. මං හිතනවා මේක බලපු ඔයා මේ වෙද්දි තීරණය කරලා ඇති 20යි 26 අවුරුද්ද මගේ ජීවිතේ වෙනස්ම අවුරුද්ද. මං ජයග්‍රාහී අවුරුද්දක් කරගන්නවා කියලා. එහෙම තීරණය කරා නම් මතක ඇතුව මේක යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යමු. ඉතින් ඔයාලා හැමෝටම මාව බලන මට කමෙන්ට් කරන ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.